අස්සලාමුඅලයිකුම් වරහමතුල්ලාහි වබරකාතු. අද අපි සූරා නබා එකේ 7 වෙනි ආයතය බලන්නේ වල් ජිබාල අවතාදා. ජිබාල් කියන්නේ කඳු, අවතාද් කියන්නේ කූඤ්ඤ. කූඤ්ඤ නැත්නම් කූර නැත්නම් ඇණය අන්න ඒ වගේ ගන්න පුළුවන් අර දෙයක් හිටවල තියෙන. ඔයගොල්ලෝ දැකලා ඇති සමහර කූඩාරමක් හදනකොට ඒකට කූඤ්ඤයක් ගාලා තමයි ඒක හයි කරලා තියන්නේ. කූඩාරම හයි කරලා තියන්නේ කූඤ්ඤෙන්. කූඤ්ඤ නැත්නම් කූඩාරමක් හදන්න බෑ. ඒක හතර පැත්තට නැත්තම් පස් පැත්තට කූඩාරම දාලා ඒකෙන් කූඤ්ඤෙන් තමයි ඒක හිටවල තියන්නේ. ඒක තමයි අර කූඩාරම ගැලවෙන්නේ නැතුව බලාගන්නේ. සෝ ඒක තමයි අපි කියන්නේ කූඤ්ඤ කියලා. නැත්නම් අර කූර වගේ ගන්නත් පුළුවන්. ඒතර අල්ලාහ් සුබ්හානහු තාලා කියනවා මේ කඳු තියෙනවානේ මේ කඳු අපි කූඤ්ඤන් බවට පත් කළේ නැද්ද? නිර්මාණය කූඤ්ඤන් වශයෙන් නිර්මාණය කළේ නැද්ද? අල්ලාහ් සුබ්හානහු තාලා කියනවා. හරි. දැන් මේක අර කියන්නේ අර අලම් නජල් කියන එක මේ වල් ජිබාල අවතාදත් එක්ක සම්බන්ධ වෙනවා. අලම් නජල් අපි නිර්මාණය කළේ නැද්ද? කඳු කූඤ්ඤන් ලෙස කියන තේරුම ගන්න පුළුවන්. හරි. දැන් මේකේ පළවෙනි එක මේකේ සයන්ටිෆික් පැත්තක් තියෙනවා පොඩි. ඒක තමයි අපි දැක්කන කඳු තියෙනවානේ. අපි දකින කඳු ඇත්තටම කියනවා නම් අපිට උඩින් තමයි කන්ද පේන්නේ. හැබැයි කන්ද වගේ තවත් කොටසක් කන්ද යට තියෙනවා. බොහෝ හැමතැනම නෙමෙයි හැබැයි බොහෝ තැන්වල. මේකෙන් ඇවිල්ලා මොනවද කරන්න කිව්වොත් අපේ පොළව ස්ථාවරව තියාගෙන ඉන්නවා. අර අල්ලාහ් සුබ්හානහු තාලා පොළව ගැන කියලා අලම් නජලිල් අර්ල මිහාද පොළව ඇතිරිල්ලක් වගේ තියනවා කියලා කියලා. ඒ කියන්නේ හෙල්ලෙන්නේ නැතුව තියලා තියෙනවා අල්ලාහ් සුබ්හානහු තාලා කියලා කියනවා. ඒක කඳු මගින් ෆික්ස් කරලා තියෙන්නේ. අපි එක්ක අපිට සිම්පලි තේරෙනවා නේ ඇණයක් ගහලා හයි කරලා ලියක් හයි කරලා තියනවා වගේ අල්ලාහ් සුබ්හානහු තාලා මේ කඳු මගින් මේ පෘථිවිය හෙල්ලෙන්නේ නැතුව හයි කරලා තියෙන්නේ. මේක සයන්ස් වලත් ප්‍රූව් කරලා තියෙනවා. අපි සරලව තේරුම් ගන්න කොහොමද කිව්වොත් අපි ගත්තොත් අපි දැන් සමහර වෙලාවට දැකලා නැති ඕගොල්ලෝ හාල් ලිපේ තියෙනකොට වතුර දාලා ඉස්සර තියෙනකොට ලොකු භාජනයක දාලා වතුර දාලා තියෙනකොට හාල් තැම්බෙනකොට ඒ වතුර එළියට එන්න පටන් ගන්නවා. එතකොට ඒ මූඩියෙන් අර වතුර එළියට එන්න ඉතිරිලා එනකොට ඒ මූඩිය ඉස්සෙන්න පටන් ගන්නවා වතුරත් එක්ක. ඔයගොල්ලෝ දැකලා ඇති. එතකොට මොනවද කරන්නේ? ගෙදර කට්ටිය ඒ මූඩිය උඩ ලොකු ගලක් වගේ මොකක් හරි තිබ්බම බරක් තිබ්බම ඒ මූඩිය හෙල්ලෙන්නේ නැහැ. එතකොට ඒ මූඩිය ටයිට් වෙලා තියෙනවා. අර හෙල්ලෙන එක නවතිනවා. අන්න ඒ වගේ අල්ලාහ් සුබ්හානහු ඒ වගේ පික්චර් එකක් තමයි මෙතන කියන්නේ. මේ මුළු පෘථිවියම හෙල්ලෙන්න තියෙන වාතාවරණය වැඩි. සමහරවිට වතුර උඩ තියෙනවා. එහෙනම් ඒ වගේ තැන්වල හෙල්ලෙන්න හැමතැනම නෙවෙයි කියන්නේ මම කියන්නේ සමහර තැන්වල හෙල්ලෙන්න තියෙන වාතාවරණය වැඩි. එතකොට අල්ලාහ් සුබ්හානහු තාලා මේ කඳු කූඤ්ඤන් බවට පත් කරලා ඒකේ හෙල්ලෙන්නේ නැතුව බලා ගන්න තියලා තියෙනවා සුබ්හානල්ලාහ්. මේක සයන්ටිෆික් පැත්ත. මේකේ අනිත් පැත්ත තමයි මේක අපි ගත්තොත් මේ වචනවල තේරුම ගත්තොත් මේ වචන අවතාද කියන වචනේ තියෙනවානේ මේක කූඩාරම් වලටත් පාවිච්චි කරනවා. මේ අවතාද කියන වචනේ තව තැනක කුර්ආනයේ පාවිච්චි කරනවා ෆිරഔන ලිල් අවතාද කියලා. ඒ කියන්නේ මේ ෆිරෞන්ව එයාගේ අවතාද වලින් තමයි මිනිස්සු කියන්නේ ෆේමස්. ඒ කියන්නේ ෆිරෞන් හැමෝම දන්නවා බයි හිස් අවතාද. ඒ කියන්නේ එයාගේ පෙග්ස් වලින් එයාගේ මේ අර කූඩාරම් වලින් මිනිස්සු ඒ කියන්නේ මොකද්ද මේ කූඩාරම් වලින් ෆිරෞන් මිනිස්සු අඳුරනවා කියන එක? ඒ කියන්නේ ෆිරෞන් ඒ කාලේ මේ හැම තැනම ලෝකේ අල්ලන්න try කරා එක රටවල් අල්ලන්න try කරා. ඒ හින්දා යාට දහස් ගණන් ආමියක හිටියා. හමුදාව හිටියා. ඒ හමුදාව දැන් හමුදාව සාමාන්‍යයෙන් රටවල් අල්ලනකොට මූ වෙලානේ ඉන්නේ හැමතැනම එක තැනක ඉඳන් තව තැනකට ගමන් කරනවානේ. ඒතකොට එහෙම ගමන් කරනකොට මේ දහස් ගණන් හමුදාව ඉන්නකොට ඒගොල්ලෝ මොනවද කරේ? රටවල් වලට ගිහිල්ලා ඒගොල්ලෝ ඒ තැන අල්ලගත්තට පස්සේ නැත්තම් ඒ තැන අල්ලන්න යනකොට ලොකුවට ටෙන්ට්ස් ගැව්වා. ඒ කියන්නේ කූඩාරම් ගැව්වා. හමුදාව ඉන්න ටෙම්පරරි ගාන්නේ ඒ කූඩාරම් ගැව්වා. එතකොට ඒ කූඩාරම් තිබ්බම දන්නවා දැන් ෆිරෞන් ඇවිල්ලා ඉන්නවා මේ රට අල්ලන්න. මේ රට අල්ලලා තියෙනවා නැත්තම් එහෙමයි මිනිස්සු දැනගත්තා. සෝ ඒ හින්දා තමයි මේ කූඩාරම් අර අවතාද කියන වචනේ කූඩාරම් වලට පාවිච්චි වුනේ. එතකොට මොකද්ද මේ අරබි වල ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ එක දෙයක බොහොම වැදගත්ම අංගයෙන් ඒ දේ කතා කරනවා. ඒ කියන්නේ කූඩාරමක බොහොම වැදගත්ම අංගය තමයි අවතාද කියන එක. ඒ කියන්නේ කූඤ්ඤ කියන එක. ඒ කූඤ්ඤ නැත්තම් කූඩාරමේ වැඩක් නැහැ. ඒ හින්දා කූඩාරමට ඒ නම තියලා කතා කරනවා. මේ ඒ අවතාද කියලා කියන්න පුළුවන්. ඒ අරබි වල තියෙන සිස්ටම් එක. උදාහරණයකට අපිට මොකෝ ඒ කාලේ රණවීරුවෙක් ඒ කාලේ යුද්ධයට යන කෙනෙක්ගේ බොහොම වැදගත්ම දේ තමයි කඩුව කියන එක. කඩුවෙන් තමයි ඒගොල්ලෝ යුද්ධ කරන්නේ ඒ කාලේ. එතකොට ඒ හින්දා ඒ යුද්ධ කරන කෙනාට ඒගොල්ලෝ කඩුව කියලා කතා කරා. උදාහරණයකට සයිෆුල්ලා
සමහර සහවරුන් නම් තිබ්බ සයිෆුල්ලා කියලා. ඒ කියන්නේ අල්ලාහ් සුබ්හානහු තාලාගේ කඩුව කියලා. ඇයි යාට කඩුව කියලා නම තිබ්බේ? එයා යුද්ධයට යනකොට එයාට බොහොම වැදගත් දේ ඇවිල්ලා ඒ කඩුව. එහෙනම් ඒ කඩුවෙන් එයාව නම් කරා. කඩුව කියලා එයාව නම් කරා. ඒක අරබි වල ක්‍රමයක්. එතකොට මේ ටෙන්ට් එක මේ කූඩාරමක බොහොමත් වැදගත් අංගය මේ කූඤ්ඤේ මේ අවතාත් කියන එකේ ඒ හින්දා කූඩාරම අවතාත් කියලා නම් කරන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා අපි දැන් පොඩි ළමයෙක් ඇවිල්ලා අපිට කිව්වොත් පොඩි ළමෙක්ට මේ කන්දක් අඳින්න කිව්වොත් ඒගොල්ලෝ කන්ද ඇඳම ඔයගොල්ලන්ට පෙන ඒක කූඩාරමක් වගේ. සුබ්හානල්ලාහ්. ඒ කියන්නේ කන්ද කූඩාරමක් කියන්නේ ඕල්මෝස්ට් සමානයි. මම කියවනේ ඉස්සෙල්ලා අල්ලාහ් සුබ්හානහු තාලා මේ පැසේජ් එකේ කියන හැම දෙයක්ම අපි කරන දේවල් වලත් එක්ක සමාන කරලා තියෙනවා කියලා. ඒ කියන්නේ අල්ලාහ් සුබ්හානහු තාලා කියනවා ඕකේ ඕගොල්ලොත් කූඩාරමක් හදනවා මං ගාවත් කූඩාරමක් වගේ දෙයක් තියෙනවා මගේ ගාව තියෙන එකත් එක්ක ඕගොල්ලොත් එක්ක කම්පෙයාර් කරලා බලන්න. ඒ කියන්නේ අපි අමාරුවෙන් හයි කරලා කූඩාරමක් හැදුවත් හොඳ උලඟක් ආව මේක ගහලා යනවනේ. නැත්තම් ඒක මේ එච්චර ෆිට් එකේ තියෙන්නේ නැහැනේ සමහර ඔය කැම්පින් ගිය අය දන්නවා. ඔය කූඩාරම් හරි අමාරුයි සෙට් කරන්න. හරිද? කොච්චර කූඤ්ඤ ගැව්වත් ඒක ගැලවිලා එනවා හරියට ස්ට්‍රෝං නැත්තම්. එහෙම ස්ට්‍රෝං එකක් වුණත් පොඩ්ඩක් ලොකු සුළි සුළඟක් වගේ ආවන අනිවාර්යෙන්ම ගැලවිලා යනවා. අල්ලාහ් සුබ්හානහු තාලා කියනවා මමත් හදලා තියෙනවා ඒ වගේ දෙයක්. ඒක තමයි කඳු. ඒව අවතාද විදියට මම අවතාදක් වශයෙන් තියෙනවා. ඒව කොච්චර හයියද? ඕගලන්ත් එක්ක. ඒ කියන්නේ අපේ ඒක බලලා අල්ලාහ් සුබ්හානහු තාලා කඳු හදලා තියෙන විදිය බලලා මම හදන කූඩාරම් බලලා අපේ හිත ඇතුළට එන්න ඕනේ අර යටපහත් භාවය. අල්ලාහ් සුබ්හානහු තාලා කොච්චර ශක්තිවන්තද? කොච්චර උලඟක් ආවත් අල්ලාහ් සුබ්හානහු තාලා හදලා තියෙන ඒ කඳු තියෙනවනේ. ඒක ගල් වගේ තියෙනවනේ. කොච්චර බරද? කොච්චර ලොකුද? සුබ්හානල්ලාහ්. ඒ කඳු බලන හැම වෙලාවෙම අල්ලාහ් සුබ්හානහු තාලා කොච්චර ශක්තිවන්තද කියලා අපේ හිතට එන්න ඕනේ. ඒක තමයි මේ කුරුවා මේ ආයත් වල තියෙන ස්පෙෂැලිටි එක. අපේ හිතට අපේ පහත් භාවයයි අල්ලාහ් සුබ්හානහු තාලාගේ උසස් භාවයයි මේ හැම ආයත් එකම බලලා ලෝකේ දේවල් බලලා අපි හිතන්න ඕනේ. මොකටද මේ හිතන්නේ? මෙහෙම හිතුවොත් අපි අල්ලාහ් සුබ්හානහු තාලා කොච්චර ශක්තිවන්තද කියලා හිතුවොත් අල්ලාහ් සුබ්හානහු තාලාගේ බය අපේ හිතට ඇවිල්ලා අල්ලාහ් සුබ්හානහු තාලාගේ බය ආව ගමන්ම අපි අල්ලාහ් සුබ්හානහු තාලාට කැමති විදියට ඉන්න පෙළඹෙනවා. ඉබේම අල්ලාහ් සුබ්හානහු තාලා කවුද ශක්තිවන්තයි කියලා හිතට ගන්නෙ. එයා අපිව බලන් ඉන්න කොච්චර ශක්තිවන්තද කියලා හිතට ආවම අපිට ඉබේම හොඳ දේවල් කරන්න පෙළඹෙනවා. අන්න එතකොට මේ සූරා එක මාර ලස්සනයි. මම කියවනේ ඉස්ලා කල්ලා සයලමුන් සුම්ම කල්ලා සයලමුන් අල්ලාහ් සුබ්හානහු තාලා කියනවා කල්ලා සයලමුන් කියාමත් දවස ගැන සුම්ම කල්ලා සයලමුන් අපාය ගැන. අපි ඒ ආයත් වල බැලුවා. අල්ලාහ් සුබ්හානහු තාලා මේ කියාමත් දවස අපාය ගැන කියලා මේ සූරා එකේම ඊට පස්සේ කියනවා අපි ඒ ආයතයත් බලමු ඉන්න ලිල් මුත්තකීන මෆාදා. අල්ලාහ් සුබ්හානහු තාලාට කවුද තක්වා ධාරීන් විදියට ඉන්නේ? ඒගොල්ලෝ තමයි ජයගත්ත කට්ටිය කියලා අල්ලාහ් සුබ්හානහු තාලා ඊට පස්සේ ස්වර්ගය ගැන කියනවා. ඒ අල්ලාහ් සුබ්හානහු තාලාගේ තක්වාය ගන්න නම් අපි අල්ලාහ් සුබ්හානහු තාලාගේ මැවීම් බලලා ඔහු කොච්චර ශක්තිවන්තද කියලා හිතන්න ඕනේ. ඊට පස්සේ අල්ලාහ් සුබ්හානහු තාලාගේ ආදරෙත් හිතුවා නම් ඒ කියන්නේ මේ දෙක කම්බයින් වුණා කියන්නේ අපේ ජීවිතේ නිකන් ස්වර්ගය වගේ තමයි මේ ලෝකේ ඉන්නකොටම. එතකොට මේක අපිට හිතෙන්න ඕනේ මේ හියුමැනිටි එක. මේ කියන්නේ මේ පහත් භාවය අපේ හිත ඇතුළට එන්න තමයි අල්ලාහ් සුබ්හානහු තාලා මේක කම්පැරිසන් දෙන්නේ. ඇයි ඊට පස්සේ මතකද අපි තව දෙයක් කිව්වා මේ අර මේ මුකස්සිබුන්ලා දැන් එක එක ගැන කතා කරානේ නිකන් නෝන්ඩියට කතා කරානේ. එතකොට කියාමත් දවසේ තව වෙන සිදුවීමක් තමයි මේ කඳු මේකත් මේ සූරා එකේම තියෙනවා. මේ සූරා එකේ ඔක්කොම ඕල්මෝස්ට් තියෙනවා. මේ කඳු නිකන් පුළුන් වගේ පහ වෙලා යන එක. එතකොට ඒගොල්ලෝ කිව්වනේ මේක අල්ලාහ් සුබ්හානහු තාලාට කරන්න පුළුවන්ද දන්නේ නැහැ. මේ වගේ දෙයක් කොහොමද අල්ලාහ් සුබ්හානහු තාලා මේ කඳු කොච්චර හයිය දේවල්ද මේවා කොහොමද පා වෙන්නේ? මේවා කොහොමද මේ ගැලවිලා එන්නේ කියලා හිතා ගන්නත් බෑ කියන එකට මේකෙන් උත්තරේ තියෙනවා. අල්ලාහ් සුබ්හානහු තාලා කියනවා මේ කඳු විනාශ කරන එක කෙසේ වෙතත් මේවා නිර්මාණය කළේ මම තමයි. නිර්මාණය කළේ මම තමයි. ඔයගොල්ලෝ බලන්න මේ කඳු නිර්මාණය කරලා තින්නේ මම තමයි. ඒතර මම ඉස්සෙල්ලා කිව්වා වගේ දෙයක් හදපු කෙනෙක්ට ඒක කඩලා දාන එක ලොකු සීන් එකක් නෙවෙයි. ඒක විනාශ කරලා දාන හදන එක තමයි අමාරු. විනාශ කරන එක හදපු කෙනෙක්ට විනාශ හදනවට වඩා විනාශ හදන එක ලේසි විනාශ කරන එක අමාරුයි. ඒක අපි හැමෝම දන්නවා. මම උදාහරණයකින් පැහැදිලි කරා. අල්ලාහ් සුබ්හානහු තාලා කියනවා මේ වගේ කඳු හැදුවෙම මම තමයි. මේවා විනාශ කරන එක මට ලොකු දෙයක් නෙවෙයි කියාමත් දවසේ. අතන මොනවා විනාශ වෙයි අපි දකින කඳු පුළුන් වගේ පා වෙන්න පටන් ගනි. ඒක මේ
මේ සූරයකෙත් සම කියලා තියෙනවා මට මතක හැටියට. සෝ ඒ ආයත් එකත් අපි බලමු. මේ ඔක්කොම අපි බලලා මොනවද හිතන්න ඕනේ කිව්වොත් අපේ අල්ලාහ් සුබ්හානහු තාලා කොච්චර ශක්තිවන්තද, අපි කොච්චර වීක්ද, ඒකෙන් අපේ තක්වා එක අරගෙන අපේ තක්වා එකෙන් අපේ ජීවිතය අල්ලාහ් සුබ්හානහු තාලාට ඕන විදිහට හැඩගැස්සුවොත් අල්ලාහ් සුබ්හානහු තාලා මේ සූරයකෙම කියන ස්වර්ගයට අපිට යන්න පුළුවන්. ඒ භාග්‍ය අල්ලාහ් සුබ්හානහු තාලා ඔයාට මට මුළු උම්මතේටම ලබා දෙන්න ඕනේ. සුබ්හානල්ලාහ් වබිහම්දි සුබ්හානකල්ලාහ් වබිහම්දි අෂ්හදු අල්ලා ඉලාහා ඉල්ලා අන්ත අස්තග්ෆිරුක ව අතුබු